මිනිසා කියන කෙනා මෙලවට පැමිණීමත් සමගම එතැන් සිට ඔහු මිය යනතෙක් සතුටෙන්ද අසතුටෙන්ද ජීවත් වෙන්නේ කියලා තීරණය වෙන්නේ පුජ්‍යලයා තුළ තියෙන කායික හා මානසික සම්බරතාවය තුළින්. එතකොට මිනිස්සුන්ට මානසික සම්බරතාවය පවත්වාගෙන යාම සඳහා බොහෝ අවස්ථාවන් විවිධ ක්‍රමයන් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඒවා පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපේට සමගාමීව මිත්‍රයොත් එක්ක සහෝදරයොත් එක්ක දෙමව්පියොත් එක්ක ඥාතීත් එක්ක අපි කතා බහ කරලා ඔවුන් එක්ක සතුටුසාවෙන් ඉන්න එක අපිට මානසික සතුටක්. සමහර වෙලාවට අපි ගීත ගායනා කරනවා, අපි නටනවා, සමහරට අපි ක්‍රීඩා කරනවා, විවිධාකාරයේ ක්‍රියාකාරකම් වල යෙදීම නිසා අපි සතුටක් ලබනවා. ආගේ සතුටත් සමගම අපේ ජීවිතේ මානසික නිදහසක් අපිට දැනෙනවා. සමහර වෙලාවට අපි කරන ගනුදෙනු සමහරවිට අපි මුහුණ දෙන අවස්ථා නිසා අපි දුකටපත් වෙනවා. ඒ දුකටපත් වුණාට පස්සේ අපි මේ දුකට හේතුව නැත්නම් මේ දුකට ඇයි මට මේක ඇති වුනේ කියලා අපි සමහරවිට අපේ යාළුවන්ගේ, මිත්‍රයන්ගේ, අම්මගෙන්, තාත්තගෙන්, බිරිඳගෙන්, ස්වාමියාගෙන් අහලා අපි මේකට විසඳුම් සොයනවා. ඒක සමහරවිට අපිට ඒකෙන් විසඳ ගන්න බැරි වුණාම අපි තව සහයෝගයක් පතනවා. විද්‍යාත්මක සහයෝගයක් පතනවා. ආගේ විද්‍යාත්මක සහයෝගයක් පතනකොට තමයි මනෝවිද්‍යා උපදේශනය කියන ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒතර මේ මනෝවිද්‍යා උපදේශකයෙක් කියන්නේ වෘත්තිකයෙක්. ඔහුට තියෙනවා සදාචාරාත්මක නීති රීතික. නීතිමය බැඳීමක් තියෙනවා. ඔහුට කිසියම් ස්වයං හික්මීමක් එක්ක තමන් ගාවට මානසික සතුට සැනසීම සොයාගෙන පුච්චලයාට ආත්මාර්ථය පසකලා පරාර්ථකාමීව ඔහුගේ ජීවිතේ ගොඩ ගන්න සහය වෙන කෙනෙක් තමයි මේ මනෝ උපදේශකයා කියලා කියන්නේ. ඒතර මේ උපදේශකයා සතුව මනෝවිද්‍යාත්මක න්‍යායන් ටිකක් තියෙනවා. විද්‍යාත්මක ක්‍රමවේද ක්‍රමශිල්ප ටිකක් තියෙනවා. ඒ ටික භාවිතා කරමින් සේවාලාභියාගේ ප්‍රශ්නය සේවාලාභියාට විසඳ ගන්න මඟ පෙන්වීමක් උදව් කිරීමක් තමයි මෙන්න මේ මනෝ උපදේශකයා විසින් කරන්නේ. නමුත් දැන් වර්තමාන සමාජය දිහා බලනකොට මේකත් එක්තරා වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය වෙමින් සමහර විට මිනිස්සුන්ගේ මානසික සතුට උදුරා ගන්න අවස්ථා අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ ඔබේ මානසික සතුට සඳහා සොයාගෙන යද්දී ඔබ වෘත්තීමය උපදේශකවරයෙකු සොයා ගැනීමත් එම ශේෂ්ත්‍රයේම නියැලෙන ඒ ශේෂ්ත්‍රය පිළිබඳ මන අවබෝධයක් සහ කිසියම් නීතිමය රාමුවක් ඇතුළේ ඉන්න පුජ්‍යලේ මුණ ගැසීම ඉතාමත් වැදගත් වෙනවා. හැබැයි ඔබ මතක් කරන්න ඕන ඒ කිසිදු බාධාවක් හෝ නැත්නම් අතපසුවීමකින් තොරව බියකින් තොරව යන්න පුළුවන් සුවිශේෂී ස්ථානයක් තමයි මානසික සෞඛ්‍ය ඒකකය කියලා කියන්නේ. සෑම රෝහලකම තියෙනවා. ඒ වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේක තියෙනවා. ඉතින් ඔබට ඒ වගේ සුදුසු තැනක් තෝරගෙන මේ සඳහා යන්න